ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ WhatsApp එකට ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට් කීපයක් ගැන. ඉතින් මේ අප්ඩේට් එක ඔයා දැම්ම මේ වීඩියෝ එක බලලා හදාගන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp app එක ඕපන් කරගන්න. හරි. ඉතින් WhatsApp එකට ඇවිල්ලා ඔයා අප්ඩේට්ස් කියන තැනට ඇවිල්ලා පල්ලෙහා තියෙන එතන උඩ තියෙන තිත් තුන උඩ එක සැරයක් ටච් කරන්න. ඉතින් මෙතන තියෙන ස්ටේටස් ප්‍රයිවසි කියලා අන්න ඒක උඩ එක සැරයක් ටච් කරලා මෙන්න මෙතන තියෙනවා පල්ලෙහා මෙන්න මේ ටික් එක ඔයා දාගන්න. මේ ටික් එක දාගත්තාම ඔයා WhatsApp එකට වීඩියෝ එකක් දැම්මහම වීඩියෝ එක බලන කට්ටිය ස්ටේටස් එකක් දැම්මහම ඒ ස්ටේටස් එක ෆොටෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒක දැම්මහම ඒක බලන කට්ටියට ඔයාගේ ඒ ෆොටෝ එක හෝ වීඩියෝ එක එයාලටත් ස්ටේටස් දාන්න පුළුවන්. ඉතින් ඔයාගේ යාළුවෝ එහෙම නැත්නම් කවුරු හරි ඔයාගෙන් මේ වීඩියෝ එක එහෙම ඉල්ලුවාම ඔයාට පුළුවන් ඒක දෙනවට වඩා හොඳයි අර විදියට මෙන්න මේ ටික් එක දාලා තිබ්බහම එයාලටම ඒ ස්ටේටස් එක ආපහු දාන්න පුළුවන් ස්ටේටස්ම. ඉතින් මේක තමයි පළවෙනි එක. එහෙනම් අපි බලමු දෙවෙනි එක මොකද්ද කියලා. හරි. ඉතින් මෙන්න මේ WhatsApp එකේ chats කියන තැනට ඇවිල්ලා මේ තිත් තුන උඩ එක සැරයක් ටච් කරලා settings කියන එකට යන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ DP එක ඒ විදිහට ගොඩක් මෙන්න මේ විදිහට පල්ලෙහා settings වල තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා avatar කියලා එකක්. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරගන්න. ඉතින් මෙතන තියෙනවා avatar එකක්. ඉතින් මම avatar එකක් දාලා තියෙන හින්දා මම ඒක delete කරගන්නවා. හරි. ඉතින් මෙන්න මෙතනට avatar කියන එකට ආවහම create your avatar කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ඉස්සරහට ටච් කරන්න. ඊට පස්සේ එනවා get started කියලා. අන්න ඒක උඩ ආපහු ටච් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා create manually කියලා එක. අන්න ඒක උඩ ඉස්සරහට ටච් කරන්න. ඊට පස්සේ මෙතන වල color එක select කරන්නේ මම මෙන්න මේ color එක දෙනවා. ඊට පස්සේ next කියලා එක දෙන්න. ඊට පස්සේ ඔයාලට කැමති hair style එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මම පළවෙනි එක දෙනවා මෙන්න මේ. ඊට පස්සේ next කියන එක උඩ එක සැරයක් ටච් කරලා මෙතන මූණේ shape එක අහලා තියෙනවා. ඉතින් මෙතන shape ටිකක් තියෙනවා. මම මෙන්න මේක දීලා next දෙනවා. මෙතන තියෙනවා body කියලා එකක්. ඉතින් body කියන එක උඩ මේ ඔයාලට කැමති body එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම continue දෙනවා. මෙතන කැමති t-shirt මෙන්න විදිහට bottoms ඔන්න විදිහට shoes ඔය වගේ ඒවා දාන්න. ඉතින් මම මෙන්න මේකේ color එක උනත් change කර ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් shirt එකක් දෙනවා. මේක දෙනවා. ඊට පස්සේ මෙතන එහා පැත්තේ hair කියලා එකක් තියෙනවා. අර විදිහට අපි hair එක බලා ගන්න මාරු කර ගන්න එක තියෙන්නේ. color එකත් මෙතන hair එකෙන් මාරු කර ගන්න පුළුවන්. makeups ඒ විදිහට face body ටික තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන done කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ඉස්සරහට touch කරන්න. ඊට පස්සේ පල්ලෙහාන් මෙහෙම එනවා publish avatar කියලා එකක්. ඉතින් පල්ලෙහා තියෙනවා edit avatar කියලා එකක්. ඉතින් ඔයාලට පුළුවන් මොකක් හරි edit කරන්න තියෙන edit avatar එක ටච් කරන්න. ඉතින් මෙතන තියෙනවා publish avatar එක. ඉතින් මම මේක දෙනවා. ටික වෙලාවක් මෙන්න මෙහෙම යනවා. හරි. ඉතින් මෙන්න මේ avatar එක අපේ මේකට ආවා. ඉතින් මෙතනින් profile කියලා එකට යන්න. ඉතින් මෙතන කැමති එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේක දෙනවා. save දෙන්න ඊට පස්සේ. ඉතින් ඔයාලට ඒකට ඔයාගේ එතනින් back වෙලා මෙන්න මෙතන ඔයාගේ DB එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙතන switch කරන්න තියෙනවා. මේක load වෙලා ආවම මෙන්න මේ විදිහට avatar එක වැඩ කරනවා. ඉතින් අද ගෙනාවේ ඔන්න ඔය අප්ඩේට්ස් දෙක. එහෙනම් හැමෝම subscribe කරලා like එකක් දාලා එකතු වෙන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.